චූලුව නාන්න කුමාරේ නාන්න යන්නේ ඉතින් අපි අද මේ මොලේ රෆී බබාව නෑවුවා බලන්නකො මෙයා නාවන්න යද්දි දඟලන දැඟලිල්ල එයා හරිම අකමැති නාන්න යන්න නෝන්න ආසයිදනි ඔයා කවුද නාන්නසුනේ බෑග් එකට කියන්නේ යන්න යන්න නාන්න නේද යන් කිව්වේ එන්න නාන්න යන්න පේනවනේ අපිට යාව ඇදගෙනවත් උස්සගෙනවත් යන්න බැරි වෙන බීම පවා දිකා වෙනවනේ මෙයා. යන් නාන්න මොකක්ද? මෙයා එන්නේ නෑනේ. නාන්න යන්න කිව්ව නේද? අනේ මන්දේ නාන්න දැන් චූටි කාලේ නම මෙහෙමයි. නාන්න එක්කගෙන යන්නේ මම හදින් මහන්සි වෙලා දඟලලා දාඩිය දාගෙන කෑ ගහලා තමයි මෙයාව නාන්න එක්කන් යන්නේ. කවදාවත් නාම කිව්වට ආසාවෙන් ඇවිල්ලා නෑනේ. නාන්න යන්නේ කිව්වේ. එනවද නැද්ද? නාන්න යන්නේ කිව්වේ. මොකද්ද මේ පෙරලිගෙන කරන්නේ? දැන් මෙතනටම ගාලා වතුර එකක් දානවා මම හොඳේ. කෝලම් කරගෙන ඉන්නවා ඉතින්. යන්න එන්න නාන්න එන්න චූලුවත් පද්දක බරයිත් එක්ක රෆී කුටි පේනවනේ අපි මෙයාව නාන්න එක්කගෙන යන විදිය මරන්න ගෙනියනවා වගේ. ඔන්න ඊට පස්සේ නම් නාන්න වතුර ටිකක් මේ අවුවේ මෙයාගේ ඇඟට වැටුණාට පස්සේ නම් සනීපෙට ඉන්නවා. අද නම් වෙනද වගේ දඟලන්න නැතුව නාවදි පොඩ්ඩක් හිටියා. සමහර විට යාගේ සනීප ඇති. මොකද මේ දවස් ටිකේම දඟලලා හිටියේ. දැන් ඉතින් බබා වගේ නානවා. කොගෙන් බබා aku hongga atau hari sampai hai sabala hai lasan neparapu එයාට මං හයියෙන් කෑ ගැහුවද එයා දන්නවා මං එයාට ආදරේ කියලා. ඒ නිසා එයා මං කියන දේවල් සමහරවිට අහන්නේ නැහැ. හොරතල් වෙන්න තමයි බලාගෙන ඉන්නේ මාත්. කොච්චර කෑ ගැහුවත් ඇවිල්ලා චූටි බැල්මක් දානවා. ඉතින් අපේ හිතත් එතකොට හෙල්ට් වෙලා යනවානේ. මෙයා නම් හරියම කපටියි. චන්ද. Arabia. Oh, sunny pane. Oh, hari sunny jadi ini. හරි නාලා ඉවරයි. තියෙන අනිත් මිෂන් එක හරියට පිහදාන දෙන්නෙම නැහැ. දැන් ඉතින් නාලේ වුණ ගමන් තුවයි දැන්. නගන්න. කොකම් දෙක. අයියෝ මොනවාද මේක? මෙයාට නාපු ගමන් ගිහිල්ලා ඉන්න ඕනි ගේ ඇතුළේ. දැන් මම මේ හරිම අමාරුවෙන් තමයි එළිය තියාගෙන ඉන්නේ. මොකද නැත්තම් ගේම ඉවරයි ඊට පස්සේ වතුර ගාලා මට කරලා ආයෙ වීඩියෝ එකක් අරන් එන්නම්. බයි.